අයිබෝන් ගයිස් ඉතින් අදත් ඔයාලට අලුත් වෙබ්සයිට් එකක් ගැන තොරතුරු මේ වීඩියෝ එකෙන් මම ගෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මතක ඇතුව බෙල් අයිකන් එකත් ක්ලික් කරලා subscribe button එකත් ක්ලික් කරලා තියාගන්න මතක තියාගන්න. මේ වගේ වීඩියෝ එකක් ආපු සැනින් ඔයා ගාවටම ගෙන්න ගන්න. ඉතින් subscribe කරලා තියාගන්න. ඉතින් අදත් අපි කතා කරන්න යන්නේ සුපිරි මනි සයිට් එකක් ගැන. ඉතින් වැඩි කතා කරන්නේ මොකටද අපි යමු අදත් වීඩියෝ එක පැත්තට. description එකේ Telegram group එකේ සහ comment section එකේ තියෙන link වලින් ගිහපුවම මට මෙන්න මේ වගේ interface එකක් හම්බ වෙනවා. ඉතින් මේකේදී ඔයාලට email එක හෝ phone number ගැන එකකින් ඔයාලට පුළුවන් මේකට register වෙන්න. ඉතින් මම නම් email එකෙන් log වෙන එක ලේසි කියලා හිතනින්දා email එක හරහා මේකට register වෙනවා. මොකද මට දැනට account එකක් නැති නිසා මම account එකක් හදා ගන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට අපි login password එකක් දෙන්න ඕන සහ security password කියන්නේ අපි සල්ලි නැවත ආපහු ගන්නකොට අපි යොදන්න ඕන password එකක්. ඉතින් මේ password එක අනිවාර්යෙන් මතක තියාගන්න කියලා බලනවා. ඉතින් මම මෙන්න මේ විදිහට මේකට register වුණාට පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි ඔයාලට හම්බෙන්නේ. මේකේ මේ තියෙන පළවෙනි icon එක ඔයාලට සල්ලි තැන්පත් කරන එක ගැන තමයි කතා කරන්නේ. ඉතින් තැන්පත් කරනකොට ඔයාලට මෙන්න මේ coin 3 හරහා ඔයාලට මේකට තැන්පත් කරන්න පුළුවන්. ඇත්තටම මේකේ coin දෙකයි පුළුවන් TRX සහ USDT. USDT ක්‍රම දෙකක් කරා පුළුවන්. USDT එක TRC20 සහ BEP20 යන දෙකෙන්ම පුළුවන්. ඉතින් මෙන්න මේ තියෙන wallet address එක copy කරලා අපි Binance එක හරහා deposit කරාට පස්සේ complete කියන එක touch කරන්න විතරයි තියෙන්නේ. ඉතින් මේ විදිහටමයි මේකේ TRX වලත් කරන්න තියෙන්නේ. ඒ වගේම BEP20 කියන එකෙත් කරන්න තියෙන්නේ මේ විදිහටමයි. ඉතින් මම දැනට මේකට මගේ ගිණුම යාවත් ගන්න කරගත්තා $16කින්. ඉතින් මම බලන්න දැන් ඔයාලට පෙන්වන්න යන්නේ කොහොමද මේක අපි උපයන්නේ කියලා මුදල්. ඉතින් මෙන්න මෙතන quantify කියලා තියෙන එක ගියාට පස්සේ ඔයාලට අපේ packages ටික පේනවා VIP2 VIP1 කියලා. ඉතින් මම දැනට ඉන්නේ මේ 1 කියන එක ඇතුලේ. ඉතින් ඔයාලට මෙතන පේනවා මේ Bitcoin logo එක වගේ logo එකක් තියෙනවා. ඉතින් ඒක touch කරගන්නවා. එතකොට ඔයාලට මේ මෙන්න පේනවා start quantify කියලා. ඉතින් මට දැනට $3.2ක් ලැබුණා. ඉතින් මම මේක ඔයාලට විශ්වාස වෙන්නත් එක්ක ආපසු අරගෙන පෙන්නන්නම්. ඉතින් මෙතන මේ තියෙන ආපසු ගන්න එක තමයි දෙවෙනි icon එකෙන් පෙන්නන්නේ withdraw කියලා. ඉතින් withdraw කියන එකට ගියාට පස්සේ අපිට මෙතන මෙන්න මේ වගේ එකක් එනවා. ඉතින් මෙතන අපි BEP20 කියන එක select කරගන්නවා. ඉතින් ඊට පස්සේ 3.2ක් කියලා මගේ දැනට තියෙන ප්‍රමාණය මම ගන්න තමයි බලන්නේ. ඉතින් wallet address එක කියන එකට ගන්න අපි Binance එක හරහා. ඉතින් මම Binance එක දැනට $1යි තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ගිහිල්ලා add funds කියන තැනට ගියාට පස්සේ ඔයාලට පෙන්නයි මෙතන deposit crypto කියලා. ඉතින් deposit crypto කියන එකට ගියාට පස්සේ USDT කියන එකට select කරලා එතනින් BEP20 BNB smart chain කියන එක select කරගෙන මෙතන wallet address එක copy කරගන්නවා. ඉතින් ඒක copy කරගෙන ගිහලා මෙතන paste කරගන්න. ඊට පස්සේ අපි අර මුලින්ම register වෙච්ච තුන fund password එක මෙතන type කරගන්න ඕන. මම ඒ වෙලාවේ කිව්වා ඒක අනිවාර්යෙන් මතක තියාගන්න කියලා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක මැදදීම බලා ගන්න පුළුවන් මගේ deposit එක වැටෙන විදිහ notification එකක් මම පෙන්නන්නම්. ඒ වගේම මම screenshot එකකුත් තව ටිකකින් මගේ වීඩියෝ එකේ දකුණු පැත්තෙන් මම දාලා පෙන්නන්නම්. ඉතින් ඔයාලට පේනවා මගේ withdrawal එක වැටෙන ගමන් තියෙන්නේ. ඉතින් හරි ඔයාලට ඔන්න පේනවා මගේ Binance එකට withdraw එක process වෙනවා. ඒ කියන්නේ දැනටමත් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම ඔයාලට පෙන්නන්න මේකේ ඔයාලගේ යාළුවන්වත් මේකට එකතු කරගන්න පුළුවන්. මෙන්න මෙතන මේ තියෙන icon එක හරහා මෙතන ඔයාලට පේනවා invite friends කියලා තියෙනවා. ඉතින් මෙන්න මෙතනින් පුළුවන් ඔයාගේ යාළුවන්වත් මේකට සම්බන්ධ කරගන්න. මේ link එක සහ මේ code එක භාවිතා කරලා යාළුවා register කරනම ඔයාලට යම්කිසි මුදලක් ලැබෙනවා. ඉතින් මම දැන් ඊළඟට ඔයාලට පෙන්නන්න යන්නේ මේකේ තියෙන package ගැන. මොනවද තියෙන packages සහ ඒවට අපි ගෙවන්න ඕන ගානවල පිළිබඳව. ඉතින් මෙන්න මෙතනින් අපි quantify කියන එකට ගියාට පස්සේ එතන යට තියෙනවා මෙන්න මේ විදිහට 1 2 3 කියලා ගොඩක් packages. ඉතින් ඔයාලට කැමති හරි මගේ deposit එක වැටුණා. ඉතින් මෙන්න මේ විදිහට ගොඩක් ඒවා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට ආරාධනා කරන්නේ නැහැ මේකට දාන්න කියලා. මොකද මේවා වැඩි කල් පවතිනවා නෙමෙයි. ඉතින් මේවා මම මේකට වැඩක් නැති වෙයි කියලා හිතන නිසා ඔයාලට මම මේකට දාන්න කියලා ආරාධනා කරන්නේ නැහැ. මේක තනිකරම මට පේ කරලා කරපු ඇඩ්වර්ටයිස්මන්ට් එකක් වගේ. ඉතින් මම ඔයාලට කියන්නේ මේවට දාන්න එපා. මොකද මේවා වැඩි කල් තියෙන්නේ නැහැ. ඉතින් මේවට ඩිපොසිට් ගන්න එපා කියලා මම නැවතත් මතක් කරලා ඉන්නවා. ඉතින් අපි ආපහු හම්බෙනකන් අදට නවතිනවා. ජය.